ඔබ හැම කෙනෙක්ටම සුබ දවසක් වේවා. අද දවසේ මම කතා කරන්න යනවා යේසුස් වහන්සේ අපගේ එකම ජීවන මාවත කියන මාතෘකාව යටතේ ඔබට මම දෙවන් වහන්සේගේ ආනගේ පණිවිඩය ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. අද ලෝකේ මිනිසුන් විවිධ මාවත්වල තමන්ගේ ජීවිතයේ සතුට සාමය හොයාගෙන යනවා. නමුත් බොහෝ වෙලාවට ඒ අය ඔවුන් යන මාවතේම අතරමං වෙලා බලාපොරොත්තු සුන් වෙච්ච තැනකට එනවා. ඉතින් මෙවැනි ව්‍යාකූල ලෝකයක යේසුස් වහන්සේ ඉතාමත් පැහැදිලි ප්‍රකාශයක් කරනවා. අපි බලමු ශුද්ධ බයිබලයේ ශුද්ධ යොහාන් 14 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ මෙන්න මෙහෙම කියනවා. යේසුස් වහන්සේ ඔවුන්ට කියනසේක් මාර්ගයේද සත්‍යයේද ජීවනයේද මමය. මා කරුණ කොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත පැමිණෙන්නේ නැත. මේ පදය ගත්තහම මේ පදය ඇතුලේ අපේ මුළු ජීවිතයටම අවශ්‍ය වන මඟ පෙන්වීම අඩංගු වෙලා තියෙනවා. උන්වහන්සේ මාර්ගය වනසේක. මාර්ගයක් අවශ්‍ය වෙන්නේ ගමනාන්තයක් කරා යන්නයි. පාපය නිසා දෙවියන් වහන්සේගෙන් ඈත් වුණු මනුෂ්‍යයාට නැවත යේසුස් වහන්සේ වෙත එන්න, යේසුස් වහන්සේ වෙත යාමට පාලමක් අවශ්‍ය වුණා. ඉතින් මේ යේසුස් වහන්සේ හුදෙක් මාර්ගයක් පෙන්වන තවත් එක් ගුරුවරයෙක් නෙවෙයි. මේ යේසුස් වහන්සේම මාර්ගය වනසේක. අපේ වැරදි, අපේ පව් නිසා ඇතිවුණු මේ මහා දෙවියන් වහන්සේ සමග ඇතිවුණු ඒ වෙන්වීම දෙවියන් වහන්සේගේ ප්‍රේමයට ඒ වෙන්වෙච්ච එක නැවත හදන්න, දෙවියන් වහන්සේගේ ප්‍රේමයට අපව සම්බන්ධ කරන්න යේසුස් වහන්සේම ක්‍රියා කළා. උන්වහන්සේ සත්‍ය වනසේක. අද ගත්තාම අද සමාජයේ සත්‍ය කියලා කියන්නේ සාපේක්ෂ දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වුණාට යේසුස් වහන්සේ ප්‍රකාශ කරනවා වෙනස් නොවන සදාකාලික සත්‍ය යේසුස් වහන්සේ බව. අද ලෝකේ බොරුව, රැවටීම මැද අපට විශ්වාස කළ හැකි එකම ස්ථාවර පදනම තියෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුළ, යේසුස් වහන්සේ තුළ. උන්වහන්සේගේ වචනය අපිව නිදහස් කරන සත්‍ය. උන්වහන්සේ ජීවනය වනසේක. ජීවනය කියලා කියන්නේ හුදෙක් හුස්ම ගැනීම පමණක් නෙමෙයි. ඒක අර්ථවත් බලාපොරොත්තුවෙන් පිරුණු සදාකාල ජීවිතයක්. අපේ වැරදි, අපේ පව් නිසා සමහරක් වෙලාවට අපි ජීවත් වුණත් මැරිලා වගේ ජීවත් වෙනව වෙන්න පුළුවන්. නමුත් යේසුස් වහන්සේ තුළ ඔබට මට නව ජීවනයක් ලැබෙනවා. මරණයෙන් පවා ජයගත නොහැකි ඒ සදාකාලික ජීවනය යේසුස් වහන්සේ ඔබට මට නොමිලේ ලබා දීලා තියෙනවා. අද දවසේ ඔබේ ජීවිතේ යම් ප්‍රශ්න, වේදනා, කරදර, රෝග නිසා කනස්සලු වෙලා ජීවිතේ ඉපා වෙලා ඔබේ ජීවිතය තුලම ඔබ අතරමං වෙලා ඉන්නවද? එහෙම නැත්නම් ඔබේ ජීවිතේ සැපේ සතුට මොකක්ද කියලා ඔබ හොයනවද? මතක තබා ගන්න. යේසුස් වහන්සේ ඔබට පවසන්නේ මා වෙතට එන්න. මාර්ගය, සත්‍යය හා ජීවනය මම වෙමි කියා. ඔබේ ජීවිතේ මඟ පෙන්වන්නා ලෙස ඔබ යේසුස් වහන්සේව අද පිළිගන්නේ. එවිට ඔබේ ජීවිත ගමන බොහෝ අර්ථවත් වෙනු ඇත. ඔබගේ ජීවිතේ තවමත් ඔබ යේසුස් වහන්සේ තුල නිවැරදි මාවතකට ඇතුල් වෙලා නැත්තම්, ඔබ සමහරක් යේසුස් වහන්සේව දන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ හිතනවා නම් ඔබේ ජීවිතේ මේ සත්‍ය මාවතට ඇතුළු වෙන්න ඕනේ, හරි විදිහට ජීවත් වෙන්න ඕනේ කියලා ඔබ හිතනවා නම් මේ යේසුස් වහන්සේ ඔබට පෙන්වපු මාර්ගයට ඇතුළු වෙන්න. එවිට ඔබේ ජීවන ගමන බොහෝ අර්ථවත්ව, යහපත්ව මේ පොළවේ ගත කරන්න ඔබට
අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තමයි මරණයෙන් මතු ජීවිතයේදී ඔබට මට මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක ස්වර්ගේ ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඔබේ ජීවිතයට මේ පණිවිඩය ආලෝකයක් ආශිර්වාදයක් වුණා නම් තව කෙනෙකුට බලන්න ඔබට පුළුවන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මෙවැනි දේවල් නිතර දිගටම අහන්න අපේ channel එක subscribe කරන්න. ඔබ හැම කෙනෙක්ටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය පිරුණු සුබ දවසක් වේවා. ජේසු පිහිටයි.